හායි කොහොමද ඉතින් ඔයාලට අද සෙනසුරාදා දවසක් ඉතින් වීකෙන්ඩ් එකේ අද අපි හිතුවා කොහේ හරි යන්න. වෙනදට සාමාන්‍යයෙන් තනියෙන්නේ යන්නේ. කියන්නේ මමයි හස්බන්ඩ්යි විතරයි. ඒ වුණාට අද අපිට තව දෙන්නෙක් ඉන්න ගමන යන්න. ඉතින් බලන්නකො කවුද කියලා. අර ඉන්නේ ආචි, අර ඉන්නේ අපේ අම්මා. ඔයාලා මගේ කලින් වීඩියෝස් බැලුවා නම් දන්නවා ඇති අපි ආචිත් එක්ක මේ යන පළවෙනි ගමන. ඒ කියන්නේ ට්‍රිප් එකක් විදිහට එළියට යන පළවෙනි ගමන. එයාව පාක්සල්ට අපි අරන් ගියා ටිකක් පුරුදු කරන්න ඕනේ නිසා. ඉතින් බලන්නකෝ අපි කොහොමද ආචිත් එක්ක මේ ගමන arrange කරගත්තේ කියලා. ඉතින් මේ පාර අපි යන්න හිතුවේ වික්ටෝරියා වල මෙල්බර්න් වල ඉඳන් ටිකක් ඈත තියෙන රීජනල් ටවුන් එකකට. ඔන්න අපි ඇවිත් එන්නේ වික්ටෝරියා වල මෙල්බර්න් වල ඉඳන් ටිකක් ඈත තියෙන ෆ්ලවර්ඩේල් කියන ටවුන් එකට. මේක ගොඩාක් රීජනල් පැත්තක්. ඉතින් මේ ටවුන් එකේ තියෙන ලස්සන ලොකු ෆාම් එකක එක නයිට් එකක් ඉඳලා යන්න තමයි අපි ආවේ. අර තියෙන ටයිනි හවුස් එකේ තමයි අපි එදා දවස ගත කරන්න හිතුවේ. මේ මුළු ඒරියා එකම මේ වගේ තමයි පේන්නේ. හරිම ග්‍රීනරි සයිඩ් එකක්. Golden sunlight. If I'm going with you, I know we'll get to the other side. Sinking in, I know this feels right. Catching a breeze, love moving through me like a wildfire, like a wildfire. ඉතින් අපි තෝරගත්ත ටයිනි හවුස් එක තියෙන්නේ හරියටම ලේක් එක ගාව. ලේක් එක ඉස්සරහා. අපිට එතන වෙනම බාබකියු ඒරියා එකක් තියෙනවා, ෆයර් පිට් එකක් තියෙනවා. ඉතින් එතන ලස්සනට යාලා arrange කරලා තියෙනවා. අපි තනියම තමයි ආවට පස්සේ check in වෙන්න ඕනේ. එයාලා කී එක මේ lock box එකට දාලා අපිට password එක දෙනවා. බලන්නකෝ එහෙනම් ඔයාලා මේ වගේ ටයිනි හවුස් එකක night එකක් ඉන්න ආසයිද කියලා. මේක ඇත්තටම ගොඩක් හොඳ කන්සෙප්ට් එකක්. ඉතින් පොඩි ඉඩක යාළුවා ගොඩාක් ෆැසිලිටිස් දීලා තියෙනවා අපිට. ඇත්තටම මේකේ කියන්න තරම් එහෙම අඩුපාඩුවක් නැහැ. හැමදේම තියෙනවා. මම බුක් කරපු මේ ටයිනි හවුස් එකේ 3 දෙනෙක් ඉන්න පුළුවන්. ඉතින් ලිවිං රූම් එකේ තියෙන සෝෆා බෙඩ් එකේ එක්කෙනෙක් ඉන්න පුළුවන්. ඒ වගේම තමයි උඩ මේ ඇටික් එකේ තියෙන බෙඩ් එකේ දෙන්නෙක්ට ඉන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ටයිනි හවුස් එක pet friendly. ඉතින් මම බුකින් එක දාන්න කලින් ඒක බලලා තමයි බුක් කළේ.
අපි ලන්ච් එක ගත්තට පස්සේ හිතුවා ෆ්ලවර්ඩේල් ටවුන් එකේ ඇවිදලා පොඩ්ඩක් බලන්න ගියා නම් හොඳයි කියලා. මේ තියෙන්නේ අපි බලන්න ගිය එක තැනක්. මේ රීජනල් ටවුන්ස් වල මං ආස තව දෙයක් තමයි මේ තියෙන පොඩි පොඩි ෂොප්ස්. මේව ගොඩාක් වෙලාවට ෆාම්ස් අයිති අය තමයි කරන්නේ. ඉතින් එයාලා ඒක එක එක දේවල් එයාලා සෙල් කරනවා. දැන් අපි මේ බලන්න ගියේ එකේ එයාලා මේන්ලි සෙල් කරන්නේ හනි. මේ වගේ නයිට් ස්ටේ එකකට ගියාම අමතක කරන්නම බැරි දෙයක් තමයි බාබකියු එකක් දාන එක. ඉතින් කැම්පින් එකක් ගියත් මේ වගේ ස්ටේ එකකට ගියත් බාබකියු එකක් නම් අනිවාර්යෙන්ම ඕනේ.
sunlight. ඔන්න ඉතින් අපි යන ගමන් අපිට තව ෆාම් ෂොප් එකක් හම්බුණා. ඉතින් අපි මේකිනුත් මොන හරි ගන්න තමයි හදන්නේ. මේ ෂොප්ස් වල ඇත්තටම කිසිම කෙනෙක් නැහැ. අපි තනියම තමයි පේමන්ට් එක කරන්න ඕනේ. ඉතින් පේමන්ට් එක කරන්න ඕන විදිහ යාලා දාලා තියෙනවා. අපිට කෑෂ් වලින් හරි එහෙමත් නැත්නම් බාකෝඩ් එක ස්කෑන් කරලා කාඩ් පේමන්ට් කරන්නත් පුළුවන්. මේ වගේ තැන්වල තියෙන හැම දෙයක්ම ගොඩක් වෙලාවට ඕගනික්. Bring me into golden sunlight. If I'm going with you, I know we'll get to the other side. Sinking in, I know this feels right. Catching a breeze, love moving through me like a wildfire, like a wildfire. අපි කොෆි එකක් බොන්න ලස්සන කියුට් කැෆේ එකකට ආවා. ඉතින් බලන්නකො මේකේ මොනවද තියෙන්නේ කියලා. මේක ඇත්තටම pet friendly කැෆේ එකක්. ඉතින් අපිට අපේ ආච්චිවත් ළඟ තියාගෙන කන්න පුළුවන්. ඉතින් outdoor seating දාලා තියෙනවා. ඉතින් ඔය විදිහට තමයි අපේ ඒ වීකෙන්ඩ් එක ගෙවුනේ. එහෙනම් ඉතින් ආයෙත් අලුත් වීඩියෝ එකක් අරන් එන්නම්. එතකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.